මං ඉන්නේද? මේ අපේ පුතා ක්ලාස් ඉවර වෙනකල්. ඔව් මේ ඉවර වෙන්නේද? අනේ නංගි මට මේ ඔරලෝසු ගේන්න බැරි වුණා. අද බෙන්ද ගන්න අමතක වුණානේ. දැන් වෙලාව කීයද? 12යි 10යිද? ඔව් පුතාට ක්ලාස් එක ඉවර වෙන්නේ 12 මාට. පුතා ඉන්නේද? 5 වසර නංගි. ඔව් එයාට වැඩ පුළුවන් වුණොත් එහෙම අවුරුද්දම පළවෙනිය තමයි ගන්න. නේද මං කියලා තියෙන්නේ මේ මමත් මේ ශිෂ්‍යත්වයට 99ක් ගත්ත එකේ පුතාට 199ක් ගන්න බැරි නැහැනේ. නැහැටි දැන් බලන්නකො හැම ජොබ් එකකම ශිෂ්‍යත්ව මෙහෙම පාස් වෙන්න ඉතින්. අනිත් කොහොමද ඉස්කෝලේකට දාගන්නත් එපා ඉතින්. ඔව් එයාගෙන කොහොමද තියෙන්නේ මේ ડોක්ටර් කෙනෙක් වෙන්න තමයි ඉතින්. ඔව් පුතාගේ මොකද මේ යාළුවද? ඔයාගේ පුතා නම මොකද්ද? අකිල. අකිල කියන යාළුවෙක් නම් මම දන්නේ නැහැ. හැබැයි මේ තව යාගේ යාළුවෙක් ඉන්නවා මට යාගේ නම අමතක කරනවා. පුතාගෙන් අහලා ඊළඟ දවසේ මෙතනට එනවා එතකොට කියන්න. ඔව් මං යාළුවා කොහොමද ගෙදර ඉඳන් වැඩ කියලා දෙනවා. හැමදේම කියලා දෙනවා. ඉතින් එතකොට ඉතින් අනිවාර්යෙන්ම පාස් වෙන්න ඉතින්. ඔව් මට නම් 100%ක් විශ්වාසයි අපේ පුතාගේ ශිෂ්‍යත්වය අනිවාර්යෙන් පාස් වෙනවා. ඔව් ටීචර් කියලා තියෙන්නේ. එයාට හොඳට වැඩ පුළුවන් අම්මා මේ හොඳට මේ ළමයාට ගෙදර ඉඳලා මේ කරවන්න කියලා. ඉතින් මම හැමදාම එයාට පැය 24න් පැය 23ක්ම කරන්නේ මොකද්ද? එයාගේ වැඩ ටික කරනවා. වැඩ ටික කරනවා. ඉතින් එයාට හොඳට පුළුවන්ද? ඔයාගේ පුතාට එහෙම උනන්දු කරවන්න. ඔව් මේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල හැම දෙයකටම බලනවනේ ඉතින්. හිතන්නකෝ ජොබ් එකකට අපි කියලා ශිෂ්‍යත්ව බලනවනේ. හා නැද්ද? ඒ හින්දා මම නම් 100% විශ්වාස කරන්නේ අපේ පුතා නම් අනිවාර්යෙන් ශිෂ්‍යත්ව පාස් වෙනවා. ඔව් මං උනන්දු වෙලා එයාට මේ හැමදේම පේපර් කරනවා, පත්තර කරනවා. තව පොත් නම් මම ආයෙත් කරනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් අපේ පුතා නම් පාස් වෙනවා. ඕ නම් ඔයාගේ දරුවෝ උනන්දු කරවන්න ඉතින්. නංගි ඔයාගේ බබාගේ මේ කොහොමද ප්‍රතිඵල ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආවනේ? අපේ පුතාගේ නම් තාම දැල්ලේ නැහැ අපි. ඔව් දැන් දවස් 3ක් වෙනවා ඉතින් අපේ ෆෝන් එක හෙල්ලනවා නම් ඒකයි බලන්න ඕනේ නැත්තේ. තාම ප්‍රතිඵල නම් දැල්ලේ නැහැ. අනිවාර්යෙන් ඉතින් බලන්න දෙයක් නෑ. අපේ කොල්ලා නම් පාස් කරනවා ඉතින් මම කියලානේ ඉතින්. ඔව් ආයෙත් ඉතින් නම් තේරුණා සමක් නැහැ. ඔය ශිෂ්‍යත්ව ලකුණු බලන්න නැහැ ජොබ් එකට යද්දි. ඕවා බලන්නේ ඕනේ ඒ කාලේ බලන දේවල්. ඔව් O level A level හරියට කරගත්තා නම් ශිෂ්‍යත්ව ලකුණු කොහොමද බලන්නේ නේද? ඔව් ඒ හින්දා ඕවා බය වෙන්න දෙයක් නැහැ. අපේ පුතාගේ ප්‍රතිඵල දෙන්නේ නැත්නම් එයා පාස් වුණා තේරුණා. ඉතින් කමක් නැහැ මට මම ඒක හිත හදාගෙන ඉන්නේ. ඔව් මම 100% විශ්වාස කරන් හිටියක් නෙමෙයි. පාස් වෙයි කියලා. ඔව් එදා මම නංගිට කිව්වේ. ඉතින් මම හිතනවා මේ බබා පාස් වෙලාම දැලුන්නේ නැහැ ඒක ප්‍රතිඵල. තේරුණාට ඉතින් කමක් නැහැ. එයාගේ නිමුණු හින්දානේ. අනිත් යාට වැඩිය මමනේ උනන්දුනේ. කොහොමද ශිෂ්‍යත්ව ප්‍රතිඵල කියන්නේ අම්මලාගේ විභාගයක් නේ. අම්මලා තමයි විභාග පාස් කරවන්න දාන්නේ ළමයි. ළමයට නම්බරයක් නැත්නම් විභාග පාස් වෙන්නේ නේද? අපේ පුතා ඉතින් මේ පාස් වේද කියලා කියන්නේ ඉතින් මම තාම බැලුවේ නැහැ. මම ෆෝන් එක කරලානේ. ඔයාට ෆෝන් එකෙන්ද? හරි අපි බලමුකෝ.